ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ඔයාගේ ෆෝන් එක අන්ලොක් කරන්නවත් නැතිව කවුරු හරි කියන දෙයක් ටැග් ගාලා හොරාට රෙකෝඩ් කරගන්න පුළුවන් සුපිරිම ක්‍රමයක් ගැන. මේ වීඩියෝ එකේ විශේෂත්වය තමයි රෙකෝඩින් ඇප් එක ඕපන් කරන්නවත් නැතුව ඒ කෙනාට පේන්නේ නැති විදියට රෙකෝඩ් කරගන්න පුළුවන් වීමයි. ඔයා මේ එකතු වෙලා ඉන්නේ ජැනිදු ටෙක් ප්‍රෝ YouTube channel එකත් එක්කයි. මේ වගේ සුපිරි වීඩියෝ ඉස්සරහටත් බලන්න මාද සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. හරි ඔයා මුලින්ම සර්ච් කරගන්න ඔයාගේ ෆෝන් එකේ ෂොට් ඇප් එක. ඒක ඕපන් කරලා මෙන්න මෙතන තියෙන ධන ලකුණ ටච් කරන්න. හරි දැන් ඔයා මෙතන තියෙන සර්ච් ඇක්ෂන් එක ටච් කරන්න. දැන් සර්ච් කරගන්න ක්‍රියේට් රෙකෝඩින් කියලා. ඊට පස්සේ මෙන්න මේ ක්‍රියේට් රෙකෝඩින් කියන එක ටච් කරන්න. හරි මෙතන ටච් කරලා මෙතන ටයිප් කරගන්න රෙකෝඩින් ඔන් කියලා. මෙතන ටල් කරලා බැක් වෙන්න. දැන් නැවතත් මෙතන තියෙන ධන ලකුණ ටච් කරන. දැන් මෙතන ටච් කරලා ස්ටොප් රෙකෝඩින් කියලා. දැන් මේ ස්ටොප් රෙකෝඩින් කියන එක ටච් කරන්න. දැන් මෙතන ටච් කරලා ටයිප් කරගන්න රෙකෝඩින් ස්ටොප් කියලා. හරි දැන් මෙතන ටච් කරලා බැක් වෙන්න. දැන් මුලට යන්න. දැන් සෙටිං එකට යන්න. සෙටිං එකේ පහළට යනකොට ඇක්සෙසබිලිටි කියලා තැනක් ඇති එතන ටච් කරන්න. දැන් පහළට යනකොට ඇති ටච් කියලා තැනක්. එතන ටච් කරන්න. දැන් නැවතත් පහළට යන්න. දැන් මෙතන මේ බැක් ටැප් කියන දෙන්න. ඊට පස්සේ ඩබල් ටැප් කියන එක දෙන්නේ. දැන් එකේ පහළටම යන්න යනකොට ෂොට්කට් කියලා තැනක් ඇති. එතන බලන්න රෙකෝඩ් ඔන් කියලා තැනක් ඇති එක දෙන්න. දැන් බැක් වෙන්න. දැන් ට්‍රිපල් ටැප් කියන එක ටච් කරන්න. එකේ පහළට යන්න ෂෝට් කට් කියල තැනක් ඇති එතන පල්ලෙහා බලන්න රෙකෝඩ් ඕෆ් කියල තැනක් එක ටච් කරන්න. හරි දැන් අපේ වැඩේ හරි. ඔයා ෆෝන් එකේ පිටිපැත්තේ Apple ලෝගෝ එක හරියෙන් ඇගිල්ලෙන් දෙපාටක තට්ටු කරන්න දැන් ඔයාට පෙනෙවි රෙකෝඩින් ඔන් වෙනවා. ඔයා දැන් 3 පාරක් තට්ටු කරන්න. දැන් ඔයාට පෙනේ රෙකෝඩ් එක ඕෆ් වෙනවා. දැන් ඔයා රෙකෝඩ් කරපු එක රෙකෝඩින් ඇප් එකේ සේව් වෙලා තියෙනවා පෙනේවි. ඉතින් ඔයා ෆෝන් එක ඕෆ් කරලා තිබුණත් බැක් ටැප් කරාම රෙකෝඩ් ඕන් කරගන්න පුළුවන්. ඉතින් කොහොමද අද වීඩියෝ එක? පහලින් කොමෙන්ට් එකක් දාන්න. මේ වගේ සුපිරි ට්‍රික් ඇන්ඩ් ටිප්ස් දැනගන්න ඉස්සරහටත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. නැවතත් මේ වගේ සුපිරි වීඩියෝ එකකින් හමු වෙමු. යාළුවොන්ටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් ඔයාලා මට සපෝට් එකක් දෙවෙයි කියලා මම හිතනවා. මම ජනිදු ටෙක් බ්‍රෝ.